අයිබෝවන් සුන්දර දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන් කීපේ පුරාවටම අපි සුන්දරත්වය ගැන කතා බහ කරා. විශේෂයෙන්ම ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ නේකඩ් වුමන් කෘතියත් එක්ක අපිට බොහෝමයක් සාධක තියෙනවා මේ පිළිබඳව කතා බහ කරන්න. මේ පිළිබඳව කතා බහ කරනවා නම් බොහෝමයක් පැතිකඩයන් පුළුවන් කතා බහ කරන්න. හැබැයි මේ හැම දෙයක් පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ සුන්දරත්වය පිළිබඳව කතා බහ කරද්දී විද්‍යාත්මක සාධක කියන කාරණය ගොඩක්ම වැදගත් වෙනවා. ඒ නිසාම අද සාකච්ඡාවට විද්‍යාඥයෙක් කැඳවාගෙන එන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසාම තමයි අද අපත් සමගින් එකතු වෙනවා ආචාර්ය ධර්මශ්‍රී විජේරත්න මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මම කැමතියි දැනගන්නට මේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම අපි මේ ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ කෘතියත් එක්ක කතා බහ කරද්දී නේකඩ් වුමන් කෘතියත් එක්ක කතා බහ කරද්දී මේ සුන්දරත්වය ගැන කාන්තාවගේ සුන්දරත්වය ගැන බොහොමයක් කතා බහ කරනවා. ආචාර්යතුමනි කොහොමද කාන්තාවකගේ තියෙන සුන්දරත්වය ගැන මේ තරම් අවශ්‍ය වෙන්නේ ඇයි කාන්තාවකගේ සුන්දරත්වය? මම හිතන්නේ ඩෙස්මන්ඩ් මොරිස් මහත්මයාගේ මේ කෘතියෙන් මේ කාන්තාවගේ සුන්දරත්වය ගැන වෙනමම පරිච්ඡේදයක් ආරම්භුණා. මේ කෘතියේ මම හිතනවා ගොඩ දෙනෙක් මේක ගැන දැකලා ඇති, කියවලත් ඇති. මේ කෘතියේ වෙනමම පරිච්ඡේදයක් තියෙනවා සම පිළිබඳව. මේ සම කියන්නේ අපේ ඉන්ද්‍රියන්ගේ විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම තමයි ඩෙස්මන්ඩ් මොරිස් මහත්මයා මේක ගැන කියනකොට සමාජීය, ඒ වගේම පරිණාමික, ඒ වගේම විද්‍යාත්මක විශ්ලේෂණයක් කරලා තමයි මේ පිළිබඳව සලකන්නේ. මුලදීම පටන් ගන්නවා කියන්න සාමාන්‍යයෙන් පරිණාමණය වෙනකොට සත්තුන්ගේ ශීරපාහෙන්ගේ ඇඟ පුරා රෝම තියෙනවා. මිනිස් වර්ගයට එනකොට මේ රෝම නැති වෙලා තියෙනවා. එතනින්ම තමයි මේ කෘතියේ කතාව පටන් ගන්න. ඊට පස්සේ සමාජීය පරිවර්තනයන්ට ඒ වගේම විශේෂයෙන් කාන්තාවන්ගේ ලස්සන ආකර්ෂණය ලිංගිකත්වය මේ සියල්ලම කොහොමද කැටි කරගන්නේ මේ සමේ තියෙන විවිධත්වය. නැත්තම් අපි දන්නවා එක එක පුද්ගලයන්ගේ ජියෝග්‍රැෆිකල් එහෙම නැත්තම් භූමික පිහිටීම අනුව සමහර අය පාට වෙනස් වෙනවා. ටෝන් එක වෙනස් වෙනවා. එහෙම නැත්තම් තියෙන වර්ණය දිලිසෙන බව මේ සියලුම දේවල් වෙනස් වෙනවා. ඒවා කොහොමද ආකර්ෂණය පිළිබඳව යොදාගන්නේ කියලා. ඉතින් ඒකෙන් මම හිතනවා ලෝකේ මේ පිළිබඳව අමුතුම පරිච්ඡේදයක් ඇති වුණයි කියලා. මම හිතනවා කතා බහට ලක් වෙන තවත් අත්‍යවශ්‍යම සාධකයක් තමයි මේ සුන්දරත්වය වැඩි කරන සම පිළිබඳව තමයි අපි කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ආචාර්යතුමනි අපි නොයෙකුත් දේ කරනවා මේ සම පරිස්සම් කරගන්න. අපි කැමති හරිම ලස්සනට ඉන්න එක කාන්තාවන්ද පිරිමිද කියලා නෑ, හැමෝම හරිම සුන්දරව ඉන්න මේ සම ගැන ගොඩක් හිතනවා. නිසාම නොයෙකුත් දේවල් මේ වෙනුවෙන් කරනවා. ඇත්තටම ඇයි අපි මේ සම පරිස්සම් කරගන්න ඕනේ? මම ඉස්සෙල්ලා කීවා වාගේ සම තමයි අපේ ලොකුම ඉන්ද්‍රිය. ඉන්ද්‍රියන් පරිස්සම් කර ගැනීම විද්‍යාත්මකත් බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉස්සෙල්ලාම පේන්නේ කවුරු හරි දැකපුවාම අපි ඉස්සෙල්ලාම අඳුරගන්නේ. අපි කියනවා හුඟක් වෙලාවට පළවෙනි තප්පර 10දී 20දී අපි කවුරු හරි ගැන තීරණය කරනවා කියලා. මේ තීරණයට එන්න කතා කරන්නත් ඉස්සෙල්ලා අපිට දකින්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවය. මේ ස්වභාවය වෙනකොට අපි ඉස්සෙල්ලාම බලන්නේ කොහොමද පේන්නේ. විශේෂයෙන් කාන්තාවක් ගැන අපි ඉස්සෙල්ලාම නිරීක්ෂණය කරන්නේ කොච්චර ලස්සනද නැත්නම් සම කොච්චර පැහැපත්ද පිළිවෙලක්. ඉතින් මේ හින්දා මම හිතනවා සම පිළිබඳ ආකර්ෂණයේ තියෙන එක නැත්නම් කවුරු හරි වැඩිපුර උනන්දුවක් යොදන එක සර්වසාධාරණයි කියලා. වැඩිපුර උනන්දුවක් යොදන එක සර්ව සාධාරණයි. ඒත් එක්කම තමයි දැන් මේ සම ගැන කතා බහ කරද්දී සහ අපි පුංචි කාලේ අපි දරුවෙක් ගත්තම අපි හිතනවා දැන් මේ දරුවගේ සමේ වර්ණය මෙන්න මේ වගේ තමයි. හැබැයි වැඩි වීඩපත් වෙන්න තරුණ වෙන්න සම පාට වෙනස් වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ වයස මුහුපුරා යද්දිත් සමහරක් වෙලාවට සම වෙනස් වෙනවා. මේ වයසත් එක්ක සම බලපානවද කොහොමද මෙහිම බලපාන්නේ? කාන්තාවන්ගේ සම පිළිබඳව කතා කරනකොට මිෂෙල් කීවා වාගේ වයස වැදගත් වෙනවා. වයසට යෑම නෙවෙයි. හුඟක් වෙලාවට වයසත් එක්ක සිරුරේ ඇතිවෙන හෝමෝන. මොකද සමේ ඇදෙන සුළු බව තියෙනකොට හැමේ රැලි වැටෙන එක ඒ වගේම දීප්තිමත් භාවය ඇති වෙනවා. රැලි වැටෙන එක නැති වෙනවා. ඉතින් මේකට වැඩිපුරම හේතුකාරක වෙන්නේ
ඇඟේ නිපද වෙන ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක. ඉතින් අපි දන්නවා ඊස්ට්‍රජන් හෝමෝනේ දිගටම තිබුණට ඇඟේ වැඩිපුරම මේක උද්දීපනය වෙන්නේ අවුරුදු 10 12 විතර පටන්ගෙන ඊට පස්සේ අවුරුදු 45 විතර වෙනකන් 40 45 විතර වෙනකන් ලොකු ප්‍රමාණයකින් තියෙනවා. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා සමේ ලස්සන්ට පෙනුමට තියෙන්න, රැලි වැටීම අඩු වෙන්න, දීප්තිමත්භාවය වැඩි වෙලා තියෙන්න, ඒ වගේම අර අපි කියන්නේ සමේ ඉරි වැටෙන එක නැත්තම් කාකපාදයන් තියනවායි කියලා. ඒ වගේ දේවල් නැතුව තියෙන්න මේක බලපානවා. හැබැයි අපි හිතාගෙන ඉන්න විදිහට වයසට යෑමටත් වඩා මම නම් හිතන්නේ සමේ ලස්සන්ට වැඩිපුර බලපාවත්වන්නේ අපි මේ පිළිබඳව කොච්චර උනන්දු වෙනවද කියලා. මේ පිළිබඳ වෙන බාහිර සාධක මීට වඩා වැඩියෙන් වැදගත් වෙනවා. ආචාර්යතුමා කිව්වාගේම තමයි දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා සමහරක් වෙලාවට බලනවා අපේ මූණ දිහා බලනවා අපේ ශරීරය දිහා බලනවා අපිට සමහරක් වෙලාවට පේනවා අර මූණ රැලි වැටලා තියෙනවා නම් අර අපිට පොඩ්ඩක් හිතෙනවා දැන් මම වයසට ගිහිල්ලා නේද මම කොහොමද මගේ තරුණ පෙනුම රැකගන්නේ මේ වයසට යන එක නවත්ත ගන්න පුළුවන් විදියක් තියෙනවද කියලා අපිට ගොඩක් වෙලාවට අපි හිතනවා හැබැයි මේක අපිට සමහරක් වෙලාවට මානසිකව පවා ආචාර්යතුමුනි වදයක් වෙන්න පුළුවන් නේ මානසික ආතතිය ලොකු ප්‍රශ්නයක් සමේ ලස්සන රැක ගැනීමට හුඟක් වෙලාවට අපි කතා කරනවා ස්ට්‍රෙස්. මේ ස්ට්‍රෙස් තියෙනකොට වෙන හෝමෝන ශරීරේ නිපද වෙනවා. මේ හෝමෝන ලොකුවටම බලපවත්වනවා සමේ තියෙන දීප්තිමත්භාවය රැක ගැනීම නැති වෙන්න. දැන් එතකොට ඔය කියපු කාරණයක් එක්ක අපිට වයසට යන එක බැලන්ස් කරගන්න පුළුවන් නම් වයසට නොයා ඉන්න පුළුවන් නම් මං හිතනවා අපේ සමත් ලස්සනට තියාගෙන අපිටත් ලස්සනට ඉන්න පුළුවන්. එහෙම නේද? ඔව් පැහැදිලිවම එහෙමයි. මේක එක් කරගන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේක අපි කියන්නේ රොකට් සයන්ස් කියලා රොකට් සයන්ස් නෙවෙයි. අපිට පුළුවන් නම් බාහිරින් එන හානිකාරක දේවල් නවත්ත ගන්න. ඒ කියන්නේ හිරු එළිය, විෂ දුම, දූවිලි මේ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න. ඒ වගේම අපේ පෝෂණය හරිතන තියාගන්න. ඒ වගේම අපිට පෝෂණයට ගන්න ඕනේ මොනවද? ඒ වයස් කාණ්ඩ වලට ගන්න ඕනේ මොනවද? ඒ වගේම ව්‍යායාම හරි විදිහට කරන හැටි. මේ පිළිබඳව ලොකු දැනුමක් නෙවෙයි සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් වයසට යන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඔබතුමා කියපු කාරණයක් එක්ක දැන් වයසට යන විදිහ අපි ගොඩක් අඩු කරගන්න කැමතියි. හැබැයි මේ අපි නිරාවරණය වෙනවනේ සූර්යයට නිරාවරණය වෙනවා දූවිලි වදිනවා කුණු වදිනවා සමහරක් වෙලාවට අපි මේක නම් හිතන්නේ නැහැ. ඔහේ ඉන්නවා දවස පුරාවටම මෙහෙම කමක් නැහැ. හවස් වෙලාම මූණ හොද ගන්නවා කියන කාරණයක් එක්ක අපි ඉන්නවා. හැබැයි එතනින් එහාට ගියොත් අපි සම ගැන හිතනවා නම් අපිට මොකද්ද මූලික වශයෙන් කරන්න පුළුවන් කමක් තියෙන්නේ? ඔව් මිෂෙල් සාමාන්‍යයෙන් අපේ හැමේ පිටස්තරයන් තියෙනවා ඒ සෛල මැරිලා තියෙන්නේ. සාමාන්‍ය තැනක ඇඟේ ගත්තොත් එහෙම සෛල ස්තර 28ක් විතර තියෙනවා. මේ 28න් සමහර වෙලාවට අපි ස්ක්‍රබ් කරනවා. මූණේ නම් හුඟක් වෙලාවට කාන්තාපක්ෂය ස්ක්‍රබ් කරනවා. ස්ක්‍රබ් කරනකොට 14ක් විතරම අර ස්තරයන්ගෙන් නැති වෙලා යනවා. ඊට පස්සේ රෝස පාටට බොහොම ලස්සනට තිබ්බට තියෙන ප්‍රශ්නේ තමයි නිරාවරණය වෙලා තියෙන්නේ හැමේ තියෙන ඇතුළත තියෙන ස්තරයන්. ඉතින් මේ ස්තරයන් හරීම ප්‍රතික්‍රියා කරනවා අර කියන විස දුමට. දූවිලි වලට ඒ වගේම අවුවට එහෙම නැත්නම් ජලයේ නොමැතිකමට වියලීමට ඉතින් මේ වාගේ දේවල් වලින් අපි රැක ගන්න ඕනේ මම කියන්නේ ස්ක්‍රබ් කරන එක නොකර ඉන්න කියලා. ඒවා කරනවා නම් අපිට අනිත් පැත්තෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුවෙන් නිරාවරණය වෙන්න. ඒ වගේම දූවිලි වලින් එහෙම නැත්නම් අනිකුත් අහිතකර කාරක ද්‍රව්‍යයන් වලින් නවත්ත ගන්න. හැමේ ක්‍රීම් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ආලේපන පාවිච්චි කරන්න පුළුවන් මම දන්නවා හුඟක් අය හිතනවා හුඟක් තරුණ අය අවුරුදු 20 25 වෙනකන් මම ලස්සනයි හැම හොඳයි ඒකින්ද මට ක්‍රීම් ಜಾති පාවිච්චි කරන්න ඕනේ නැහැ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒක පැහැදිලිවම වැරදි තීරණයක්. එහෙම කරපුවාම වෙන්නේ අර මූණේ තියෙන ස්තරයන් වලට හානි සිදු වෙනවා. ඒ සිදු වෙන හානි පසු දවසකවත් අඩු කරන්න හරි අමාරු වෙනවා. ඒ කාරණාත් එක දැන් මට හිතුණා දැන් 25 දී හිතනවානේ දැන් මම තරුණයි මේක රැක ගන්න පුළුවන් ඉතින් හොඳියා පාවිච්චි කරන්න පුළුවන් කියලා හැබැයි ඊට වඩා එහාට ගියාට පස්සේ තමයි ආයෙත් හිතන්නේ අනේ අර 25 පෙනුමම මට තිබ්බනම් කොයිතරම් දෙයක්ද කියලා. ওই දෙත් එක තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා හැබැයි ඒ ප්‍රශ්නේ එන්න කලින් මට අහන්න කැමතියි මේ අපි වයසට යන එක පිළිබිගු වෙන්නේ සමත් එක්ක විතරක් නෙමෙයි නේද? සහ අපේ ක්‍රියාශීලීත්වය අඩු වෙනවා. අපි ඈලි මෑලි ගතියක් දක්වනවා. මෙන්න මේ දේවලුත් අපේ වයසට යද්දී අපිට පිළිබිගු වෙන සාධක බවට පත් වෙනවා. ආචාර්යතුමනි කොහොමද මෙන්න මේ දේවල් අපි පාලනය කරගන්නේ?
වයසට යනවා කියන එක විද්‍යාත්මකව තියෙන්නේ තියරිස්. ඒ කියන්නේ අපි හිතනවා උපකල්පනය කරනවා මේ දේවල් හින්දා වයසට යනවායි කියලා. මේ තියරි වලින් 10ක් විතර තියෙනවා විද්‍යාඥයෝ භාවිතා කරන. මූලිකවම තියෙන පළවෙනි එක තමයි ෆ්‍රී රැඩිකල්. ඒ කියන්නේ අපි ආහාර ජීර්ණය කරනකොට අපේ හැදෙනවා ප්‍රතික්‍රියාකාරී සංයෝග සංඝටක. මේ සංඝටක හැමදේම ඔක්සිඩයිස් කරගෙන යනවා, වියෝජනය කරගෙන යනවා. ඒකෙන් තමයි හුඟක් වෙලාවට කොණ්ඩේ සුදු වෙන්නේ, හැම රැලි වැටෙන්නේ, කොණ්ඩේ වැටෙන්නේ. මේ වගේ දේවල් ගොඩක් දේවල් වලට හේතුකාරක වෙනවා. දෙවෙනි එක තමයි අපේ හෝමෝන තියෙන වෙනස්කම්. හෝමෝන වෙනස් වෙනවා වයසට යනකොට. මේ හෝමෝන වල වෙනස්කම් හින්දා අපිට වයසට යන ගති ලක්ෂණ පිටින් පෙන්නනවා. ඒ වගේම තවත් අදහන දෙයක් තමයි සෛල බෙදීමට ලක් වෙනවනේ. මේ බෙදීමට ලක් වෙනකොට සෛල තියෙන එක කොටසක ප්‍රමාණය දිගින් අඩු වෙනවා. මේ දිගින් අඩු වෙනකොට ටික දවසක් යනකොට මේ සෛල බෙදලා ආපහු හරි විදිහට බෙදා ගන්න බැරි තැනකට යනවා. ඉතින් මෙහෙම වෙනකොට අර ආපහු හැදෙන අලුත් සෛල වෙනස් හින්දා අපිට වයසට යන ගති ලක්ෂණ පෙන්නනවා. ඔබ කීවා වගේ ශක්තිය අඩු වෙනවා කියන්නේ සෛලවල තියෙනවා මයිටොකොන්ඩ්‍රියම් කියලා අංශයක්. මේකෙන් තමයි මේක අපිට හම්බ වෙන්නේ හුඟක් වෙලාවට. සාමාන්‍යයෙන් මේක අපිට හම්බ වෙන්නේ මවගෙන්. පිරිමි දරුවෙක් වුණත් ගැහැණු දරුවෙක් වුණත් මවගෙන් එන්නේ. මේ එන කොටසෙන් තමයි සෛලේ ශක්තිය නිෂ්පාදනය කරන්නේ. මේ කොටසෙන් මේ කොටසේ ශක්තිය නිෂ්පාදනය කරනකොට සෛල තුල මේ ශක්තිය තමයි අපි ATP විදිහට ඇඟේ හයිය කියලා කියන්නේ. මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක අඩු වෙන්නේ වයසට යනකොට හුඟක් වෙලාවට මේ ප්‍රතික්‍රියාව වෙනකොට අපි අර ඉස්සෙල්ලා කතා කරපු මුක්ත කණ්ඩක ෆ්‍රී රැඩිකල්ස් නිෂ්පාදනය වෙනවා. මේ ෆ්‍රී රැඩිකල්ස් අපි හරි විදිහට මුදාහරලා නැත්තම් මේක ඉවර කරේ නැත්තම් ෆ්‍රී රැඩිකල්ස් වලින් අපි කියපු වයසට යන එක නැති වෙනවා. ඒ නැති වෙනකොට සෛලවල තියෙන ශක්තිය නිෂ්පාදනය කරනවා. අර අපි කතා කරපු මයිටොකොන්ඩ්‍රියම් වල තියෙන දහනය කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. එතකොට තමයි ඇඟේ තියෙන ශක්තිය නැති වෙන්නේ. ඉතින් මේක අපි කොහොමද නැති කරගන්නේ? නැති කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අපි අර කතා කරපු ෆ්‍රී රැඩිකල් නැති කරන්න බෑ. ඒ උනාට අඩු කරන්න පුළුවන්. ඒ ෆ්‍රී රැඩිකල් අඩු කරන්නේ කොහොමද? ඕනවට වඩා වැඩියෙන් අපි ආහාර ගන්නවා නම් ඒ වැඩිපුර ගන්න ආහාර ටික දහනය කරනකොට ඕනවටත් වඩා වැඩියෙන් මේ ෆ්‍රී රැඩිකල් හැදෙනවා. එතකොට පොඩ්ඩක් අඩුවෙන් කන්න පුළුවන් නම් ආහාර ගන්නකොට පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් අවශ්‍ය ප්‍රමාණය විතරක් කරනවා නම් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ෆාස්ටිං කියලා. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. කන්න නැතුව ඉන්නවා පැය 6ක් නැත්නම් පැය 10ක් නැත්නම් පැය 15ක් නැත්නම් ඉඳලා හිටලා දවසක් කන්න නැතුව ඉන්නවා. මේකිනුත් මේ ෆ්‍රී රැඩිකල් හදන එක නැති වෙනවා. ඇඟේ ශක්තිය එකතු වෙනවා. ඒ වගේම තමයි දැන් අලුතෙන් මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නවා ඇන්ටයි ඔක්සිඩන්ට්ස් කියනවා. ප්‍රති ඔක්සිකාරක තියෙන දේවල් අපි ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් අපි මේ කතා කරන බත්වල පාන් වල සාමාන්‍ය එළවලු වල තියෙන අඩුවෙන්. හැබැයි මේවා වැඩියෙන්ම තියෙන එළවලු පළතුරු එහෙම නැත්නම් ඖෂධ වර්ග තියෙනවා. ලංකාවේ තියෙන පළතුරු ගත්තොත් දෙලුම් එහෙම නැත්නම් මැංගුස්ටින් මේ වගේ දේවල් වල මේ ප්‍රතිඔක්සිකාරක යහමින් තියෙනවා. ඉතින් අපි මේවා පාවිච්චි කරනවා නම් අපිට මේ ප්‍රතිඵල ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ලෝකේ හුඟක් වෙලාවට දෙලුම් වල ලෙල්ල එහෙම නැත්නම් මැංගුස්ටින් ලෙල්ල පාවිච්චි කරනවා මේ ඇන්ටයි ඔක්සිඩන්ට්ස් උකහා ගන්න. මේවා පාවිච්චි කරනවා මේ කතා කරන ඇන්ටයි ඒජින් නැත්නම් වයසට යෑම අඩු කරන දේවල් නිෂ්පාදනය කරන්න. ආචාර්යතුමනි දැන් බොහෝමයක් දේ කිව්වද මේ වයසට යන එක අඩු කරගන්නේ කොහොමද සහ මේ සම රැලි වැටෙන එක අඩු කරගන්නේ කොහොමද සමට පෝෂණයක් දෙන්නේ කොහොමද කියන කාරණේ බොහොමයක් දේ අපි දැන් කතා බහ කරා. ඒ වගේම තමයි මේ ෆැට්නා විශේෂයෙන්ම මේ විද්‍යාවත් එක්ක විද්‍යාත්මක සාධකත් එක්ක අපිට දේවල් දීලා තියෙනවා මේ සුන්දරත්වය වැඩි කරගන්න. මේ වෙනුවට යම් කිසි දෙයක් ලබා දීලා තියෙනවද විද්‍යාත්මකව? අනිවාර්යයෙන්ම. මොකද ෆැට්නා ආයතනයේ කොයි වෙලාවෙත් කරන්නේ දේශීයව තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නව විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා මේවා කොහොමද පාරිභෝගිකයට හරි විදිහට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අවුරුදු ගාණක් කරපු පරීක්ෂණ
මේ පර්යේෂණ අපි විතරක් නෙවෙයි කරන්නේ. අපි හුඟක් වෙලාවට විශ්වවිද්‍යාල අනිකුත් පර්යේෂණ ආයතනත් එක්කත් එකතු වෙලා ඒ දැනුමත් පාවිච්චි කරලා තමයි මේ පර්යේෂණ කරගෙන යන්නේ. මේවෙන් අපි නිෂ්පාදන පෙළක්ම ඇති කරලා තියෙනවා. විශේෂයෙන් අපි කොස්මටික් රේන්ජ් එකේ අපි මේ කොස්මටික්ස් වලට කියන්නේ ෆන්ක්ෂනල් කොස්මටික්ස්. සාමාන්‍යයෙන් තියෙන කොස්මටික්ස් වල තියෙන්නේ ඒ වෙලාවට ලස්සන කරන දෙයක්. ඒ වුණාට ෆන්ක්ෂනල් කොස්මටික්ස් කියන්නේ එකෙන් ලස්සන කරනවට අමතරව දීර්ඝකාලීනව අපි මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා. අපි හිතමුකෝ කුරුලෑ එනවා නැත්තම් මූණ තෙල් සහිත ගතියක් තියෙනවායි කියලා. මේක දීර්ඝකාලීනව නැති කරන්න පුළුවන්. එහෙම නැත්තම් කැලැල් තියෙනවායි කියලා හුඟක් වෙලාවට කැලැල් නැති වෙන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. ඒ ද්‍රව්‍ය අපේ ලංකාවේ තියෙන ආහාර රටාවේ අඩුවෙන් තියෙන. මේ අඩුවෙන් තියෙන දේවල් අපිට සමමගිනුත් සෑහෙන ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක කැප්සියුලයක් ටැබ්ලට් එකක් මාර්ගයෙන් දෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව කර පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට අපි සෙට් ගේන් කියලා නිෂ්පාදන යුගලක් පිළියෙල කරලා තියෙනවා. එකක් ක්‍රීම් එකක් විදිහට ආලේපනය කරන්න පුළුවන්. අනිත් එක ටැබ්ලට් එකක් විදිහට. ක්‍රීම් එකක් විදිහට ආලේපනය කරනකොට අර වයසට යනකොට එන අපි දකින අමිහිරි ලකුණු මූණ රැලි වැටෙන එක, හැමේ තියෙන දීප්තිමත් භාවය නැති වෙන එක, නැත්තම් සමහර තැන්වල කැලැල් ඇති වෙන එක, නැත්තම් ඉස්සර තිබුණ තුවාල ලප කැලැල් ටිකක් වැඩිපුර ඉස්මතුව පේන එක. මේ සියලුම දේ නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ කතා කරන නිෂ්පාදනය කරපු කැප්සියුල් එකෙන් කරන්නේ අපේ ආහාර පද්ධතියේ අඩුයි කියන ආහාර ද්‍රව්‍ය. අපේ ආහාර පද්ධතිය ගත්තොත් හුඟක් වෙලාවට ඔමෙගා 3 කියන තෙල් වර්ගේ හොඳටම අඩුවෙන් තියෙන. අපිට ගන්න තියෙන අවස්ථා හරි අඩුයි. ඒ වගේම තමයි විටමින් E හම්බ වෙන ප්‍රමාණයත් හොඳටම අඩුයි. නියසිනමයිඩ් මේකේ ඉන්නේ නියසින් වලින් නියසින් හම්බ වෙන තියෙන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් හම්බුණාට නියසිනමයිඩ් හදන්න අවශ්‍ය ප්‍රමාණය හම්බ වෙනවා කියලා මම හිතන්නේ. මේ වගේ දේවල් අපි එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි අර ඉස්සලා කතා කරපු ප්‍රතිඔක්සිකාරක ඇන්ටයිඔක්සිඩන්ට්ස් මේවා අපි මේ නිෂ්පාදනයට එකතු කරලා තියෙනවා. අපේ ආහාරවල ඒ වගේම ඖෂධීය පැලෑටිවල තියෙන මේ ගුණයන් එකතු කරගෙන අපි මේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. තරුණ බව රැක ගැනීම අපහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි මේ තරුණ බවත් එක්ක අපි බොහෝමයක් දේ කතා බහ කරා. කොහොමද සමාරක්ෂා කරගන්නේ? එතකොට කොහොමද මේ වයසට යන එක අපි අඩු කරගන්නේ? අපි පෙනුම කොහොමද ඒ ආකාරයෙන් තියාගන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව මම හිතන්නේ අපි දැනුවත් වුණා සහ ඔබට උපකාරයක් වුණා ඔබේ ජීවන රටාව මොන ආකාරයෙන්ද සකස් කරගන්නේ යන වගේ පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අද දවසේදී අපත් සමගින් කතා බහට එකතු වුණු ආචාර්ය ධර්මශ්‍රී විජේරත්න මහත්මනි ඔබට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අයබෝවන් ඔබතුමාන්ට. ඉතින් තවත් දවසක හමු වෙමු. ඔබේ ජීවිතය සුන්දර කරන ඔබව සුන්දර කරන සුන්දර වැඩසටහනකින්. අයබෝවන් හැමදෙනාටම අපත් සමගින් එකතු වුණාට.